අද වීඩියෝගෙන් කතා කරන්නේ ඔයාගේ ෆේස්බුක් පේජ් එකත් මොනිටයිස් කරගන්න ඔයා සම්පූර්ණ කරන්න ඕන දේවල් මොනවද කියනෙක් ගැන. ඉතින් මෙච්චර කාලෙකට ෆේස්බුක් එකින් එක හරියට දක්වලා තිබ්බේ නෑ. එයාලා ඉන්විටේෂන් එකක් විදිහට තමයි ඒක එව්වේ. ඒ දැන් විදි හරියටම දක්වලා තියෙනවා ඔයා මොනවද සම්පූර්ණ කරගන්න ඕන දේවල් කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් බලමු ෆේස්බුක් පේජ් එකක් මොනිටයිස් කරගන්න අපි සම්පූර්ණ කරගන්න ඕනේ මොනවද කියන එක ගැන. ඉතින් වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් වීඩියෝ එක ලයික් කරන්න. තාම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාලට මේක බලා ගන්න පුළුවන්. ඔයාලා මුලින්ම ඔයාලගේ Facebook page එකට යන්න. Facebook page එකට ගියයින් පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන professional dashboard කියලා. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් වෙන ටැබ් එකක් තියෙනවා monetize කියලා. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට මේ යටින් බලා ගන්න පුළුවන් වෙනවා content monetization කියලා තියෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා waiting list criteria කියලා තියෙනවා. අන්න ඒකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ Facebook page එකත් monetize කරගන්න සම්පූර්ණ කරලා තියෙන්න ඕන දේවල්. ඉතින් මේකේ උඩින්ම බලා ගන්න පුළුවන් වෙනවා ඔයා පහුගිය දවස් 28 ඇතුළත 1,50,000ක views ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ Facebook page එකට followers ලා 10,000ක් සම්පූර්ණ වෙලා තියෙන්නත් ඕනේ. ඊට අමතරව පහුගිය දින 90 ඇතුළත ඔයා reels 3ක් දාලා තියෙන්න ඕනේ. ඔයාගේ profile එක දවස් 30කට වඩා පරණ වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ Facebook page එක Facebook monetization on වෙච්ච රටක ඉඳන් කරන්න ඕනේ. ඉතින් ලංකාවට Facebook monetization on වෙලා තියෙන්නේ. එහෙනම් කොහොමත් ඔයාලට මේක ටික එක වැටලමයි තියෙන්නේ. අනිත් දේ තමයි ඔයා අවුරුදු 18ට වඩා වැඩි කෙනෙක් වෙන්නත් ඕනේ. ඉතින් මෙන්න මේ දේවල් ඔයාලා සම්පූර්ණ කරගත්තයින් පස්සේ ඔයාලටත් ඔයාලගේ Facebook page එක monetize කරගන්න පුළුවන් වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like කරන්න. Facebook page එකක් කරන වගේ යාළුවෙක් ඉන්නවනම් එයාට දැනගෙන share කරන්න. තවම අපිව subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.